අනේ කෑවට වතුරේ නාඩ. ඈ ඒ අර වතුර හැමතිස්සෙම හේදිලා යනවා නේක හින්දෙන්නේ. කොහමද නේ එකෙක් හරි ඇවිල්ලා වීඩියෝ එක බලලා තිබ්බේ. ඈ එකෙක් හරි ඇවිල්ලා වීඩියෝ එක බලලා තිබ්බත් කොහොමද? හැබැයි ඉතින් මේව දැකලා නැති අය ඇතදී. ෆොටෝ ටික හුත් ගහගත්තා. ආ එඩිට් කර කර ඉන්න ඕනේ නෑ එහෙම හොඳ. මේ පාර ඉක්මනට මට මේ data limit එක වැටි වගේ බා. දවස් දෙකකට GB 15ක් මම පාවිච්චි කරා. Telegram එකේ data කැපෙනවනේ අනික කම්පියුටරේටත් ඕන් කරලානේ තියෙන්නේ. ඉමාංක TV එකට ලු ගහගත්තා. ඊයේ මට IGI ඩවුන්ලෝඩ් කරන්න මේ වීඩියෝ කෝල් එකක් ගත්තා. ගහලා නැන්ද IGI? ඉවර වෙනකන් මං ගන්න හැදුවා. ඊට පස්සේ මං උට යවන්න ඕනේ හින්දා මේ ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරා. හා? ඉමාංකද? මටත් ඒ වගේ හිතුණා ඉතින්. channel එකේ නමම handle එකට ගන්න පුළුවන් වෙච්ච එක පට්ට බා. ඉලක්කමක්වත් දැම්මේ නැහැ. ඒ විදිහටම handle එකටත් ගත්තා. username එකට. අනික අර වීඩියෝ එකට views එනවද? ඔය කාමරේ වීඩියෝ. මේ නුග ගහද්ද? ඈ? කපලා ඉවර නැහැ නේ? තනකොළ කපලා ඉවර නැහැ? ඒක සුදු පාටයි. ફોකස් වෙන්නේ ඔන්න හරි. කැමරාවට ફોකස් වෙන්න ටිකක් වෙලා යනවා. බලමු ජෙමිනිගෙන් අහලා බලමු. ඒ මඩ නෙමෙයිද බන් තියෙන්නේ? නෑ බං. මාත් බලලා ඒකයි. ඒ කැමරාවට නිකන් ඒවා දිලිසෙනවා. ફોකස් වෙන්නේ නේ කැමරාව. හෙල්ලුනහම එපා වෙනවා. මැනික් හොය. ඒ මේ කැමරාව වැඩ කරන්නේ එළියට විතරයි බා. බලහන්කො ක්වොලිටි එක. මෙන්න ළඟට එනවා හොඩ්. ටිකක් ફોකස් වෙනවා. තීරේ ලහන් ක්වොලිටි මේක මරුනේ බා. මොකද්ද ගන්නේ? ඕකයි මේකයි ළඟින් තිබ්බම නිකන්. අර කිරි ගහරුන් ඒව නෙමෙයිද? ඒව නම් කිරි පාටයි නේද? තිරුවනද නැහැ? බව නිබන් කොට විහි කන්න බෑ. විහි කළා හරියන්නේ නැහැ. මැනික් කරනවා. මැනික් කරනවා වගේ. අය නැද්ද? අරගල් තියාගන්න. ඒක තියාගෙන ඒක නිකන් වීදුරු වගේ බා. ඒකලා ටයිම් ලයින් දානවා මේ මැනික් ගැරුවා
එතකොට කට්ටියට එතෙන්ට ස්කිප් කර කර බලන්න පුළුවන්. මූණ දාන්න එපා. මූණ අහුන්නේ නැහැ නේද? අහුනත් අවුලක් නේද? මූණ දාන්න එපා. මූණ ඉතින් පළවෙනි වීඩියෝ එකේ තියෙනවා. මූණ කවන්න මේ වගේ දාන්න. බුද්ධ දාන්න. ඒක ගන්නත්. අර වැස්ස කාලේ ටිකක් එන්න දිනේ වැඩි. උතුරද? හා ඊයකෝ. මූණ අවුලක් නැහැ කොහොමද පස්සේ කාලේ කපිමනේ මේවා බලන්න. උඹ ඇඟිලි පෑරෙන්නේ නැද්ද? ඈ? ආයි ප්ලාස්ටර් එක ගන්න. වතුරේ වීඩියෝ කරනවා මම බයක් නැතුව එක අතෙන් අල්ලන් මම බැලුවා තිබ්බේ නෑ. බලන්න. මේනේ. මේ අලිවැට මේ දාලාද දන්නේ නැහැ නේ. අවුල් විනාඩියක් කොහම අල්ලන් ඉන්නේ. ඇති වීඩියෝ එක නැවතුණා. මෙව අප්ලෝඩ් කරන්නත් දවස් ගාණක් යනවා. මෙච්චර වීඩියෝ කල් අප්ලෝඩ් කරන්නත් දවස් ගාණක් යනවා. අනික මගේ data කැපෙන වැඩි මම YouTube වීඩියෝ අප්ලෝඩ් කරනවානේ. මම ඒ වගේ සයිස් එක අඩු කරන්නේ නැහැ. කොයි ගත්තේ? අර කලෙම තියාගන්න. ඒක හොයන්න පුළුවන්. මේවා මේ මේ නං අරවනේ අර මේ නමක් කියන ඉරිවාන නිකන් සුදු පාටයි නේ. එව්වා වෙන්න ඕනේ මේ තියෙන මේ සමහර ඒවා. උඹේ ෆෝන් එකේ තිබ්බන ලස්සන ෆොටෝ එකක් මෙතෙන්ට වදිනවා. කැමරා ෆෝකස් නිකන් අතියලා බෑ. යන්නේ කවද්ද යන්නේ නැද්ද? මට යන්න බෑ වගේ බං. දවසක් කිව්වද එන්න ඕන කියලා. එනවද? එහෙනම් නොයා. එහෙනම් නොයා ඉඳපම් බම් මෙහෙන් මොනවා හරි කරා. මෙහෙ වැද මාස දෙකක් විතර රස්සාවක් කරා. දැන් මම මේ රෙකෝඩ් කරන හැම වීඩියෝ එකකින්ම අරගෙන විනාඩි 2ක විතර පොඩි ෆිල්ම් කෑල්ලක් හදන්න ඕනේ නේ. ඈ? පොඩි ෆිල්ම් කෑල්ලක් හදන්න ඕනේ. ස්ලෝ මෝෂන් දැම්මහම ගානට එනවා. හරිද ඉවරයි? ඔතන තමයි ගොඩක් තියෙන්නේ ගන්න.
මෙහෙ නැති ඇති. මේ වැල්ලනේ මෙහෙ නෑ. අවුලන්නේ වතුරනේ පෙඟිලා හරි. එතෙන්ට ගාන්න එතෙන් ගාමද? කොහොමද නායක එහෙම වුමන් හිටියා. අපිත් වෛර. ඈ? අපිත් වෛර. කෙලිම මීම් වලට යන්නේ. කෙලිම මීම් වලට යන්නේ. මේ ගල් පතුරක් නේ බා. පතුර? ගලනද? මේ කලින් කරුණා මේ පැත්තෙන් ගියව නම් ලොකු කැලලම ගන්න පුළුවන්. ඒ ගල් වයසට යනවා නේ. මොකද ලොකු? ඕකේ නෙමෙයි මේකින්. ඔයින් වැටුණා. මොබංගෝ? මෙතන ඇතුළට නේ ගියේ. කොහෙන් නෙමෙයි ගියේ. පත්තය සෙට් වෙච්ච එක. මේ මෙතෙන් බාවෙන්නේ. අර ගලත් එක්කම වැටුණා. පතරත් එක්ක. අවුලන්නේ. දැක්කනේ පත්තය වැටුණා වතුරට මේ අද්දාද්දින් බලන්නේ. ඈ බෝතලේ යම්මනේ. ඒක අර ගල උඩින් තියන්න බෑ කැපුණා. මේ ගලක් කැඩලා තියෙන්නේ. මේ ගලක් කැඩලා මං හිතන්නේ තියෙන්නේ. ඕක ගලවන්න මහල් කියන්නේ. මං ඊළඟ වීඩියෝ එකට මොන්ට් කියලා එකක් හදේ. ඒ මොකද්ද? දැන් මම ෆෝන් වලින් එන අවුල කිව්වනේ. මාස 3න් මේ ෆෝන් වලින් මිදිලා ප්ලෑන් එකක් ගන්නවා වගේ වීඩියෝ එකක්. බත් ගහපන්. ඒක තමයි අද්දලු. ස්ක්‍රිප්ට් එක නම් අවුලක් නැහැ වගේ. මේ වතුරදර වැවට යන්නේ. ඇතිනේ.